කැලුම් කොට තම්බෙන තනන් රෙකතන් ඩට්ටනෙන් කියයි මේකේ ගාය කොයිතරම් බලල් මදි දෙතන බෙනින්නට තිසරුන් ආසයි මුකුණ බලන්නට උස්සලා තන පට තද කරපන් රන ඉසරුපනී බැඳපන් රතු හැටි බලල් මදි දෙතන බෙනින්නට තිසරුන් ආසයි මුකුණ බලන්නට උස්සලා තන පට තද කරපන් රන ඉසරුපනී බැඳපන් මොකද්ද වෙන්නේ මොනවාද කරන්නේ හිතා ගන්න බෑ මට කවුද මේ කියලා බලන්න ලස්සන බැලු බැල්මට නම් ඉතින් අපිට තේරෙනවා මේ නර්ස් මිස් කෙනෙක් තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ආසයි පොඩ්ඩක් කතා කරන්න මේ කොහොමද ඉතින් ඔයා කොහේ ඉඳලාද ආවේ? මම හතරලියද්දේ හතරලියද්දේද? හතරලියද්ද ඉඳලා ආවේ. පේනවා හැබැයි ටිකක්. ලියද්ද ටිකක් ලොකුයි වගේ නේද? මේ ඔය ඉඩම් කොටස් කරලා විකුණන කෙනෙක්ට පේන්න ඉන්න එපා. මොකද පර්චේස් කරලට කඩලා විකුණන්න ඉඩ තියෙනවා. ඔකට ආකය උත්සාහ කරා අයියා. ඒක තමයි. මේ කොහොමද ඉතින් කොටක් මේ අල්සාපියගේ මල්ලිලාගේ ගල්වල මුත්‍රා කියලා ආරංචියක් ආවම හතරලියා තියෙනකොට ගල්වල මුත්‍රා මම නම් අහලා තියෙන්නේ පාස් කරගෙන දුරේ ඉඳලා තමයි ආවේ. මම නම් අහලා තියෙන්නේ මුත්‍රාවල ගල් කියලා. දැන් අලුත් එකනේ අයියා. ගල්වලත් මුත්‍රා හැදෙනවා ඇති තමයි. මොකද මේ බලපුවමත් පේනවා පොඩ්ඩක්. මේ අපේ අර MOS එකෙත් කියලා දෙනවනේ අනවශ්‍ය දේවල් ඉවත් කරන්න කියලා නේද? මෙයා දිහා බලපුවම නම් අනවශ්‍ය දේවල් ඉවත් කරලා නැහැ කියලාත් පේනවා. ළඟදිනේ මාරුනේ. ඔව්. අර ගල්වල මුත්‍රා කිව්වට වෙන දෙයක් තමයි පේන්නේ. ළඟදි මාරු කරේ. ඒක තමයි ළඟදි මාරු වෙච්ච බව උකුත් පේනවා. මේ